ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඇඩ්වාන්ස් ටෙක්නොලොජිකල් එඩියුකේෂන් ආයතනය එහෙම නැත්නම් ස්ලියට් ආයතනයේ ක්ලියට් ආයතනය හරහා ඔයාට A level වලට ඕනම විෂය ධාරාවකින් ගණිතය වෙන්න පුළුවන්, ජීව විද්‍යාව එහෙම නැත්නම් වාණිජ්‍ය එහෙම නැත්නම් කලාව වෙන්න පුළුවන්. මේ වගේ ඕනම විෂය ධාරාවකින් ඔයා ලබාගත් SZ ස්කෝර් එක අනුව නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ස්ලියට් ආයතනය පාලනය වෙන්නේ මේ වෙනකොට රජයේ විශ්වවිද්‍යාල අයත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. හොඳයි, අපි දැන් බලමු මේ හරහා අපිට ලැබෙන අධ්‍යාපනික සුදුසුකම් මොනවද කියලා. ලෝකයේම පිළිගත් NVQ levels අනුව NVQ level 7 කියන්නේ විශ්වවිද්‍යාලයකින් ලබා දෙන උපාධිය. ඔයාට ස්ලියට් ආයතනය මගින් ලැබෙන්නේ NVQ level 6 හයර් නැෂනල් ඩිප්ලෝමා සහතිකය. මේකෙන් පස්සේ ඔයාට ඔයාගේ අවශ්‍යතාවය මත පහසුවෙන්ම උපාධිය දක්වා යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම හැම පාඨමාලාවක්ම ඉංග්‍රීසි මීඩියම් තමයි පැවැත්වෙන්නේ. ඒ වගේම අන්තිම ඇකඩමික් ඉයර් එකේදී, ඒ කියන්නේ 3 වෙනි අවුරුද්දේදී නයිට ආයතනයේ අධීක්ෂණය යටතේ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ වෙනකොටත් ලංකාව ඇතුළේදී ඔයාට උපාධියක් ලබා ගන්න ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් ගොඩක් තියෙද්දි අයින් ස්ලියට් එක වැඩිපුර හොඳයි කියන්නේ. මේකට හේතුව තමයි ප්‍රධානම දේ ඔයාට මෙතනදී ලැබෙන්නේ නිදහස් අධ්‍යාපනය. සියලුම පාඨමාලාවල් පැවැත්වෙන්නේ නොමිලේ. ඒ වගේම දෙවෙනි කාරණය තමයි රජයෙන් පත් කරන උපාධිධාරී දේශක මණ්ඩලයක් තමයි මෙතනදී ඔයාට උගන්වන්නේ. ඒ වගේම ලංකාවේ ගොඩක් ස්ලියට් ආයතනවල මේ වෙනකොට නේවාසිකාගාර පහසුකම් තියෙනවා. ප්‍රධානම දේ තමයි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විතරක් ලැබෙන වරප්‍රසාදයක් වන මහපොළ ශිෂ්‍යාධාර ඔයාටත් මෙතනදී ලැබෙනවා. මීට අමතරව ලයිබ්‍රරි ෆැසිලිටීස්, වයිෆයි සහ ඉන්ටර්නෙට් ෆැසිලිටීස්, ඒ වගේම බස් සහ දුම්රිය සහන කාල, ක්‍රීඩා පහසුකම් වගේ වරප්‍රසාදත් ඔයාට මේ ස්ලියට් ආයතනයේදී ලැබෙනවා. ඊළඟට මම කියන්නම් මේ ස්ලියට් ආයතනයේ පවතින පාඨමාලා කීපයක් ගැන තොරතුරු. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව, උසස් ජාතික ව්‍යාපාර මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාව, උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව, උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, උසස් ජාතික තාක්ෂණික කෘෂිකර්මය ඩිප්ලෝමා පාඨමාලාව, උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව. හොඳයි, මම මේ කතා කරපු HND courses වලට අමතරව තවත් HND courses ගොඩක් ඔයාට ස්ලියට් ආයතනයේදී හදාරන්න පුළුවන්. ඒ මොනවද සහ ඒවා පැවැත්වෙන ආයතන අයත් දිස්ත්‍රික්ක තමයි ඔයාට දැන් මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ. ඉතින් ඔයාට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න තියෙන අවස්ථාව මගහැරුණත් දැන් ඔයාට දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට සැලකිය යුතු Z ස්කෝර් එකක් සහ O level වල ඉංග්‍රීසි විෂයට සම්මාන සාමාර්ථයක් තියෙනවා නම් ස්ලියට් ආයතනය හරහා රජයෙන් ලබා දෙන නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳින්න අවස්ථාව තවදුරටත් තියෙනවා.